හරි. අපි ළමයි කලින් ළමයි කතා කරන්නේ මේ නිසුණා. අපි ළමයි කලින් ළමයි එකට කතා කරන්නේ. ඉතින් ඒක ළමයි මේ ඊතර ක්‍රමය ළමයි පොඩ්ඩක් අහුවෙන්නේ. ඇත්තටම අහුවෙන්නේ ඉතින් මම ඇත්තටම හිතනවා අවුලක් නැහැ ෂේප් නේ. ළමයි මේ මචං මේක මචං ලියා ගන්නවද? මචං මේක මචං ලියා ගන්න. කලින් කරන මචං මම මුලින් දැම්මා. මචං මේක මේ ලියා ගන්නවද? ලියා ගන්න. ඒකාකාර වේගයෙන් ජලය ගලා යන නලයක් යොදාගෙන ටැංකියකින් 4 එකක් පිරෙමින් මිනිත්තු 12ක් ගත වෙයි. මෙම නලයෙන් මුළු ටැංකියම පිරෙීමට ගත වන මුළු කාලය සොයන්න. කියලා ගන්න කියන්නේ. හරි බලන්න මචං ගාල් ලියා ගන්න. හරි. කියලා අවුල නැහැ ෂේප් නේ. මචං ගාල් ලියා ගන්න. මේ ඒකාකාර වේගයෙන් ජලය ගලා යන නලයක් යොදාගෙන ටැංකියකින් 4 එකක් පිරෙීමට 12 මිනිත්තු ගත වෙයි. මෙම නලයෙන් මුළු ටැංකියම පිරෙීමට ගත වන මුළු කාලය සොයන්න. මචං මිනිත්තු 12ක් කියලා මචං මේ MIN කියනවා මිනිත්තුනේ. ඒක දන්න නැත්නම් අමාරුයි. බබා හම්බේ බාහිර නැත්නම් අමාරුයි කිව්සේ. හරි. හොඳට බලන්න. මේක තමයි අර අච්චර ඔට්ටු වෙන දෙයක් තියෙනවද නැහැ නේද? ඇයි? ඕනනම් මම අර කමෙන්ට් එක සුට්ටක් ගන්න එහෙනම්. ඇත්තට මේකෙන් කරන්න දෙයක් නැද්ද? නෑ. ඇත්තට මේක කරන්න දෙයක් නෑ. මම ලියන්න. ඔයාලට මම අර ගාන කිව්වා ළමයා 4 එකක් කියද්දි මම පොල්පම කීයද? 4 4නේ. කියනවද නේ කියන්නේ? මම කියන 4 මම මේ ගාන හදන්නේ අර ක්‍රමයට යන්නේ. මේ ගාන මෙහෙම ඔට්ටු වෙන්න ඕනේ නෑ. කරන්නේ කියන්නේ. මම කිව්වා දැන් අර නිසුණක් හදද්දි මම අර ක්‍රමය කියලා දෙන්නේ දැන්. මේක තමයි ඕනම් භාග ගන්න හදන ක්‍රමය. පටන් ගන්න මෙහෙම. තේරුණා කියන්නේ? මෙහෙම තමයි ස්ටාර්ට් එක ගන්නවා. මචං 4 එකක් කියද්දි මචං මම දන්න මොකද ෆුල් පම. මම අර ඔලුව පොඩ නිදාස් කරා. හා 4 එකක් අපි දැන් දන්නවා. හරි. ඒ කියන්නේ මේ ටැංකිය ඉරමේ 4න් 4ක් පිරෙන්න ඕනේ ෆුල් බංගෝනේ. ඒ කියන්නේ ෆුල් ඔක කියන්නේ මුළු ටැංකියම තමයි මේ දෙන මුළු ටැංකියම 4න් 4 තේරුණා කියන්නේ. අපේ නම් මේක දාත්තේ මං කියවනේ මං කිව්වා ඊතර ක්‍රමය මම කිව්වා භාගයක අගයක් දුන්නොත් මැච් එක ඉවරයි කියලා. ඒ කියන්නේ භාගයක අගයක් දුන්නොත් මැච් එක ඉවරද? ඔව්. ඒ කියන්නේ ගියද බං? තව එක ටැංකිය 4න් එකක් පිරෙන්න මිනිත් 12ක් ගත වෙයි. ඒ කියන්නේ ළමයා 4න් එකකට යන්නේ මිනිත් 12යි. කරන්නම දෙයක් නෑ ළමයි. මේ පරිලම තනි පංගුවක් හොයන්නවත් දෙයක් නෑ. දීලා තියෙන්නේ මොකද්ද? තනි පංගුව. තේරුණාද දන්නේ කියන්නේ? දීලා තියෙන්නේම තනි පංගුව. ආයෙ ඉතින් මම ආයෙ මේ 4න් එකක් පිටවීමට මිනිත් 12ක් ගත. එහෙනම් මචං මට කියන්න 4න් එකක් කියලා කියන මචං මිනිත්තු කීයද? 12ක්. ඒ කියන්නේ ළමයි 4න් එකක් කියලා කියන්නේම මිනිත් 12ක්. ගේමම නෑ. ඒ ගේම් නෑ තමයි මම කිව්වේ 4න් එකට මම මේ දත දිනවා 4න් එකක් පිටවීමට මිනිත් 12යි. එහෙනම් ළමයි 4න් එකක් කියලා කියනවා මිනිත් 12යි. මට කියන්න අපෙන් අහන්නේ මොකද මුළු කාලය අහන්නේ බං. මට කියන්න මචං මම ලස්සනයි. මට කියන මචං මුළු කාලේ කියලා කියන ඇත්තටම මචං මුළු ටැංකියම නිබ්බා. ඒ කියන්නේ මුළු ටැංකියම පිරෙන්න ගත්තා මුළු කාලේ. ඒ කියන්නේ ළමයි මුළු ටැංකියම පිරෙන්න ඕන. මචං මුළු ටැංකියේ භාගය කීයද? මේ 4න් 4යි. කරන්න දෙයක් නෑ ළමයි 4න් 4 හොයන්න තියෙන්නේ. ඇත්තට ෆුල් පංගුවනේ. මට කියන ළමයි 4න් එකක් කියලා කියන්නේ මිනිත් 12ක් නම් මචං 4න් 4ක්. හොඳට බලන්න ළමයි. එක කී වෙලාද? 4 වෙලා. එක 4න් මං කිව්වා දෙපැත්තේ තියෙන ගුණ කිරීමයි බෙදීම විතරයි කියලා ළමයි. එක ළමයි 4 වෙලා. මට කියන ළමයි එක 4 වෙන්නේ කොහමද? 4න් ගුණ වෙනවා නේ බං. එහෙනම් මම මොකද කරන්නේ? එක මචං 4න් ගුණ වෙලා. එහෙනම් මම මොකද කරන්නේ? එක් වර කරනවා. එහෙනම් මම කියන දෙපැත්තේ යන සමීකරණ වල කියන එහෙනම් මොකද කරන්නේ? 12 මොකද කරනවා කියන ළමයි 4න් 12 වරක් 4 කීයද? 12 වරක් 4 48යි. ෂේප් නේ ළමයි. එහෙනම් මේ මොනවද? මිනිත්තු. එහෙනම් මට කියන්න ටයිම් ටිබරේට ගත කරන මචං මුළු කාලේ කීයද? මිනිත්තු 48යි. ළමයි ඔච්චර ළමයි. හරි මචං මේක ඉවරයි ඈ. හරි.